ආයිබෝවන් අරුණ ඉබ්බා YouTube චැනලයට ඔබව සාදරයෙන් පිළිගනු ලබනවා. දකුණු පළාතේ ප්‍රධාන නගරයක් වන මාතර ඓතිහාසික වැදගත්කමක්, සංස්කෘතික උරුමය හා ස්වභාව සෞන්දර්ය එකට එක් වූ නගරයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම නගරයේ විශේෂ ආකර්ශනීය ස්ථානයක් ලෙස මාතර වෙරළ උද්‍යානය සඳහන් කළ හැකියි. කාර්ය බහුල ජීවිතයෙන් මදක් බැහැරව සාගරයේ සිසිල් සුළඟ විඳිමින් රළ පහරේ නාදය සහ හිරු බැස යන දර්ශනීය සුන්දරත්වය අත්විඳින අතරතුර විවේකීව ගත කිරීමට ඉතා සුදුසු ස්ථානයක් ලෙස මෙම ස්ථානය සඳහන් කළ හැකියි. මාතර වෙරළ උද්‍යානය පිහිටා ඇත්තේ මාතර පොදු බස් නැවතුම්පොළ ඉදිරිපිට සහ මාතර ප්‍රධාන ක්‍රිස්තු දේවස්ථානයේ ඉදිරිපිටය. මාතර වෙරළ උද්‍යානයේ ආසන්නයේම පරවි දූපත පිහිටා ඇත. උද්‍යානයට ළඟා වූ විගසම නිල් පැහැති මුහුදත් රන්වන් වැලි තීරයත් දැක ගැනීමට හැකිවන අතර එම දර්ශනය මනසට සංසුන් අත්දැකීමක් එකතු කරයි. මාතර ප්‍රදේශයේ නාගරික සංවර්ධනය වැඩිවීමත් සමග ජනතාවට විවේකය සඳහා සුදුසු පොදු ඉඩකඩක අවශ්‍යතාවය මතුවිය. මේ නිසා මාතර වෙරළ ප්‍රදේශය සංවිධානාත්මකව උද්‍යානයක් ලෙස සංවර්ධනය කර ඇත. මේ සඳහා මාතර නගර සභාව සහ අදාළ රාජ්‍ය ආයතන ඒකාබද්ධව සිදු කරන ලද වැඩපිළිවෙලක් ලෙස මාතර වෙරළ උද්‍යානය ඉදිකරගෙන පවත්වාගෙන යයි. මාතර වෙරළ උද්‍යානයේ සැලසුම් කර ඇත්තේ ස්වභාවික පරිසරයට හානි නොවන ආකාරයෙන්ය. පුලුල් පදික මන්තීරු, කොළ පැහැති තනකොළ, විවේකයට සුදුසු ආසන සහ බංකු, ගස්වැල් වලින් අලංකාර කොට මෙම උද්‍යානය සැලසුම් කොට ඇත. මෙම උද්‍යානයේ කුඩා වෙළඳ කුටි කිහිපයක් ඉදිකොට ඇති අතර ඒවායින් ආහාරපාන මිලදී ගැනීමට හැකියාව පවතී. මේ සියල්ලම මුහුදු දර්ශනයට බාධා නොවන ලෙස සකස් කර ඇත. නාගරික වාස්තු විද්‍යාව හා ස්වභාවික සෞන්දර්ය එකට ගලපා ඉදිකර සුවිශේෂී ඉදිකිරීමක් ලෙස මෙම වෙරළ උද්‍යානය සඳහන් කළ හැකියි. මෙම ස්ථානයේ ප්‍රධානම ආකර්ෂණය වන්නේ එහි ඇති ස්වභාවික සෞන්දර්යයි. උදෑසන කාලයේ නිහඬව මුහුද දෙස බලා සිටීමත්, සවස් කාලයේ රළ බිඳෙන ශබ්දය, සුළඟ සහ හිරු බැස යන දර්ශනය නරඹීමටත් බොහෝ දෙනා මෙම ස්ථානයට පැමිණේ. දහවල් කාලයේ මෙම ස්ථානයේ අධික සූර්යතාපයක් පවතින බැවින් තරමක් වෙරළේ රැඳී සිටීමට අපහසුතාවයන් ඇතිවීමට හැකියාව ඇත. මේ නිසා ඔබ වෙරළ උද්‍යානයට පැමිණෙන්නේ නම් ඒ සඳහා උදෑසන කාලය හෝ සවස් කාලය තෝරා ගැනීම වඩාත් සුදුසුය. ශාරීරික ව්‍යායාම, ඇවිදීම, දිවීම, යෝග වැනි ක්‍රියාකාරකම් සඳහා බොහෝ පිරිස් මෙම ස්ථානයට පැමිණේ. එසේම පවුල් සමග පැමිණෙන ළමුන්ට සෙල්ලම් කිරීමට ඉඩ පහසුකම් මෙම උද්‍යානයේ සැලසුම් කර ඇත. මෙම උද්‍යානයේ කුඩා දරුවන් වෙනුවෙන් ළමා උද්‍යානයක්ද ඉදිකර තිබේ. ළමයින්ට එහි සිට සෙල්ලම් කිරීමට හැකියාව පවතී. ඡායාරූපකරණයේ නිරත වන පුද්ගලයන්ද මෙම ස්ථානයේ නිරන්තරයෙන්ම දක්නට ලැබේ. සුන්දර මුහුදු තීරය, සූර්යා බැස යන දර්ශනය, ප්‍රජාවගේ විවිධ ක්‍රියාකාරකම් තම කාචියට හසු කර ගැනීමට බොහෝ ඡායාරූප ශිල්පීන් මෙම ස්ථානයට පැමිණේ. මෙම ස්ථානයේ කැලි කසල බැහැර කිරීම සඳහා නිසියාකාරයෙන් කසල බදුන් තබා ඇති හේයින් ඔබ විසින් ගෙනෙනු ලබන ද්‍රව්‍ය සියල්ලම නිසි පරිදි බැහැර කරමින් පරිසරීය පිරිසිදු භාවය සහ අපද්‍රව්‍ය කළමනාකරණයට දායක වන ලෙස අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. එය අනාගත පරපුරට මෙම ස්වභාවික සම්පත රැක ගැනීමට මහත් උපකාරයක් වනු නොඅනුමානයි. මෙම වීඩියෝව හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, මේ වීඩියෝව අනිත් අයට බලාගන්න ෂෙයා කරන්න. අරුණ ඉබ්බා YouTube චැනලෙන් අපි ඔබට ගෙනෙන අලුත් වීඩියෝ දිගටම නැරඹීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න අමතක කරන්න එපා. මේ වීඩියෝව නැරඹුවාට ස්තුතියි. ඔබට සුබ දවසක්.